හරියට අල්ල බං. දොර හැමඩ. ලායන් අයියා මොනවද මේ කරගන්නේ? දෙයක් කරනකොට කියන්න ඕනේ. කකුල. මේ ඉක්මනට ගිහලා කළු මාමට මේ සීල් එක ඇච් කරගන්න කියපන්. මම ඉක්මනට හන්දියට එනවා. Blue? Richard gen කිසිම හැලහොල්මක් නැහැ නේ බා. ඒ වැඩේ ගැස්සිලා වගේ බං. රිෂාඩ් මොකද? මාර වැඩෙන්නේ බොසා උනේ. ලයනල් පෝක් එක කෑවනේ. ලයනල් යා පෝක් කෑවට මක් වෙනවද බං? පෝක් එකට වහ දාලා තිබ්බේ කෑවේ බොසා. අයියෝ බං ගෙදෙට්ට ගෙන්නගෙනත් උඹලට මේ වැඩේ කරගන්න බෑනේ. කියන්න නම් මහලකෝට බර ආවි අරකයි මේකයි. උඹලා නම් වැඩ කනවා බං. ෂික් මිල්ට බයික් එකෙන් පැන්නා. සයිම කැලේට පැන්නා බොසා. ඒ කියන්නේ ඌ දැන් ඉන්නේ සිංහගේ කැලේ ඇතුලේ. සිංහගේ කැලේ ඇතුලේ නරින්ට රගන්න බෑ බං. යමා. ආමි අපි ඔයයි මහත්තයන් උදේ මේ පැත්තේ තෝනේ දෙපාරේ උරුමසර වහ දැම්මේ මන් දන්නේ නෑස මම ඇත්තමයි කියන්නේ එහෙනම් කවුද පාරේ වහ දැම්මේ මන් දන්නේ නෑස ලයින් ලයි එක කැමරාස් වෙන්න කියලා මට රසකාර එකක් ගෙනත් දුන්නා මං ඒක දැම්මේ මං හිතන්නේ ලයින් ලයිට වැරදිලා වෙන්නේ නැති හා එහෙනම් ඔබ තමයි වහ දැම්මේ නේද මන් දන්නේ නෑස ඕන්න ලයින් ලයිගෙන් අහන්න අම්මා වල්ලා මං කියන්නේ මන් දන්නේ නෑ අම්මා පල්ලා කියලා බුරුක පාරේ නැගිට බිය අනිත් බයිසිකලේ යන්න නැගිට බිය අනිත් බයිසිකලේ යන්න යම ඒ කොහමද ගියා? අක්ක නෑඩෝ මේ නෙවිල් අක්කට එන්න ගිපන්.
මුදලාලි මොකෝ කතා කරන්න තින් දෙමාත කතා කරගත්තොත් නේ හොඳ පොඩි උන්ට තග දාන්න නැතුව අද ඊ ඇටෙන් පොත්තෙන් ආපුන්ට කියාපන් මෙහි ඉන්න ඕන විදිය. ඒක මම බලා ගන්නම් මුදලාලි ආපු කාරණේ කිව්වනම් කෝ සයිමන් ලං ගෙන ආපු විල් එක චුට්ටේ මස් කරන්න ගෙන ආපු මම උඹට නිකන් දෙන්න උඹට කීයක්ද ඕනේ 15000 මේ දිනේගේ හැටි දන්නවනේ කතා දෙකක් නැහැ හැන්දෑවට කඩේ පැත්තේ වරි මල්ලි පිටිපස්සේ මඩුව ඇති වීල බැන්නපා යමා මොකෝ බං චුට්ටේ උන්ගෙන් ගන්න උන්ට විකුණන්නේ ජිනේව තරහ කරගෙන බෑ බං ඕක අලු ගෝසුවා අනිත් උන්ට ගේමක් දෙන්න කලින් ට ගේමක් දීලා ඉන්න ඕන ඊට පස්සේ අනිත් උන් ගැන බලාගමු මට තව බට්ටිය බෙදන්නද මං බෙදන්න වරේ ලසා ඔන්න ඕක තියලා මෙන්න මෙහෙට වරෙන් බං මට එපා වෙලා තියෙන්නේ බං මෙන්න මේක තෙත් වෙලා හරි හරි ලායලා මයික් මන් දෙනවා ඉංගා මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ නලගනයි ඔයා මගේ සුපෙම් කතාවේ නලගනයි ඔයා මගේ සුපෙම් කතාවේ මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මරු නම්බරේවා ඒකනේ මිලට අන්නද ජිනයාද අපිට ලොකු උදව්වක් කරේ අනිවාර්යෙන් අපේ ගේමට මැගියා ගාවට ගිහිල්ලා අපේ වාහනේ ගෙනත් දුන්නා යකෝ ඈ උඹ හදවතේ ඉන්නවද ජිනයා හදවතේ ජිනයා කොබන් ආයුදේ පොඩ්ඩට පිටාංගල ආවේ අගෙද බම් මේක ජිනයජගා පිටපඩු නෑනේ බල දන්නවානේ සුපිරි බාණ්ඩයක් ඈ මේකෙන් තියන්න පුළුවන් ඔගේ ඔලුකටු කුඩු වෙන්න විතරක් නෙමේ කිට්ටු හදයා ඕක තමයි පොක්කඩට වාදාපු එක මේ අද හොල් ජොලියක් දාමු අල්ලපන් තාසින්තුව අල්ලපන් නින්දනේන රාත්‍රියේ මේ පාලු කාසියේ ලයි ගියාද නෑ බං පොඩ බලපන් ඕ නෑනේ කියන විදිහට දාන්න බෑනේ කියන බං කියන විදිහට කියන්නේ මේක මනින්න කියලා තියෙන ඩොක්ටර් කියලා තියෙන්නේ හරි හරි බං පොඩ බලපන්කෝ මටමලා හරි දාන්න මට බෑ බොරුවට මේ කොලවල ලියන්නේ නෑ ඕවා ඊළඟ මාසෙ ගෙනියන්නේ ඊළඟ සතියේ ගෙනියන්නයි කෝ පොඩ්ඩක් දාන්න හරි හරි ගියා ගනින් අප බම්මු අන්නෙනවා ලයිනලේ ගෝලයා ඕක තමයි
පොක්කරට වහදැම්මේ. ඔකටත් තියලා දාමු බං. ඔකට තියලා ලයිනට වැඩි දෙමු. ඇසිඩ් ගැහුවා ඇසිඩ් ගැහුවා. ඇසිඩ් රෙද්ද වරුගේ චූබාදිය ගහලා තියෙන. වරෙන් යන්න. උද්දට ගහලා තියෙන. උද්ද තමයි යහු වරෙන් යන්න. Music.